ආයු බොහෝ වේවා. අදත් හැපි පැමිලි YouTube නාලිකාවට සියලු දෙනාම ගොඩාක් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් ඔන්න සුවිශේෂී වීඩියෝ එකක් අරගෙන ඔයාලා හමුවට ආවා. ඒ තමයි ඉඟුරු පියල් ඖෂධය ගැන. ඉතින් මේ ඉඟුරු පියල් කියන්නේ අපේ කහ ඉඟුරු ඒ වගේ අල භූගත කඳන් අපේ භාවිතයට ගන්න ඖෂධ විශේෂයක්. ඉතින් මේක අද ජන සමාජයේ ගෙදරක බොහෝ දුරට වගා වෙන්නේ නැති පැත්තක දාපු වගාවක්. ඉතින් ගෙදරකට අත්‍යවශ්‍යම තියෙන්නම ඕනේ කියලා හිතන වගාවක් තමයි මේක. ඉතින් ඔන්න යාළුවනේ අපේ ගෙදරත් මේ ඉඟුරු පියල් ඇහැවෙල ගියපු කාලෙක මම වැඩ කරන තැන මගේ යාළුවෙක්ගෙන් තාමට මේක හම්බුනේ. ඉතින් චූටි පැලයක් අල කෑල්ලක් එක්ක තිබ්බ චූටි පැලයක් මට පොඩි බඳුනක වගා කරලා මට ගෙනත් දුන්නා මේක බෝ කරලා හදාගන්න. ඉතින් මේක ලස්සනට මම මෙහෙම බෝලියක් කපලා හොඳ පස් මිශ්‍රණයක් හදලා මේක ඉඳගත්තා. දැන් මේකට මාස තුනක් දෙකමාරක් වගේ වෙනවා. ඉතින් මේකේ දැන් යාන්තම් අල එරීගෙන එනවා. මේකේ ඇත්තටම ගෙදරක තියෙන්න ඕනේ කියලා කියන්නේ විශේෂයෙන්ම සමහර ආහාර වර්ග පිස ගන්නකොට මේකෙන් පොඩි කෑල්ලක් දැම්මොත් ඒකේ රසය සුවඳ මාර විදිහට එනවා. ඒක ඇවිල්ලා මස් කරියක් හැදුවත් පොළොස් නැඹුලක් හදාගත්තත් ඉතාම වැදගත්. නැත්තම් පැරණි අතීතයේ මේක භාවිතා කරේ ගොඩාක් දුරට අද ජන සමාජයේ භාවිතා කරන්නේ බුලත් පිට කන්න. ඉතින් බුලත් පිටටම විතරක් නෙමෙයි බුලත් පිට වලට විතරක් නෙමෙයි මේ ඉඟුරු පියල් කියන ඖෂධය ගොඩාක් දේවල් වලට අපිට ගන්න පුළුවන් එකක්. බඩේ අමාරුව කැස්ස ඔය වගේ දේවල් වලටත් භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව විශේෂයෙන්ම මම කියන්නේ මේ මුඛයේ එන දුර්ගන්ධය කට ගඳ ගැසීමට නියම පිළියමක් තමයි මේ ඉඟුරු පියල් ඖෂධය. ඉතින් අපි අර කෘත්‍රිම මවුත් වොෂ් ඒ වගේ දේවල් එතකොට සුවඳ දත් බෙහෙත් වර්ග භාවිතා කරනවා වෙනුවට මේක වේලාගෙන පොඩියට කුඩු කරගෙන කුඩු වශයෙන් භාවිතා කරන්න පුළුවන්. නැත්තම් කෑල්ලක් අඹරගෙන ඒ එන ද්‍රාවණීය වගේ එක දත් මදිනකොට චුට්ටක් එකතු කරගත්තොත් මේ කටේ තියෙන ගඳ ගතිය අයින් ගිහිල්ලා නැවුම් බවක් මුළු දවස පුරාම ලැබෙනවා. ඉතින් මේක මම අත්දැකීමෙන් මම මේ ගත්ත දෙයක්. ඉතින් ඒක මාත් ඊයේ පෙරේද තමා කරන්න පටන් ගත්තේ. ඇත්තටම හරිම හොඳයි. ඒක මුඛයට මාර විදිහට ප්‍රෙස් බවක් නැවුම් බවක් ඇති වෙනවා. ඒක ඔයාලත් මේ වගේ ගහක් හදාගෙන කරලා බලන්න. ඉතින් කටට ලොකු ප්‍රෙස් බවක් දැනෙනවා. ඉතින් ඔන්න යාළුවනේ අදත් ඔයාලට බොහොම වැදගත් දෙයක් පණිවිඩයක් මේ ලබලා දුන්නේ. ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් අදට සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ජයෙන් ජයෙන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.